ආයිබෝවන් අදත් අපි ඔයාලත් එක්ක එකතු වෙනවා වීඩියෝ එකකින්. අද අපි මොකද්ද කතා බහ කරන්නේ කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්ද? අද අපි කතා කරමු බැඳීම් ගැන. අපිට තියෙන එක එක බැඳීම්. මොනවාද මේ බැඳීම් කියන්නේ? අපි ඉපදිච්ච දවසේ ඉඳලම තමයි අපිට මේ බැඳීම කියන එක හැදෙන්නේ. කොහොමද? අපි ඉපදුන දවසට හැදෙන පළවෙනි බැඳීම මොකක්ද? ඒ තමයි අම්මත් එක්ක තියෙන බැඳීම. ඇත්තට මේ අම්මත් එක්ක තියෙන බැඳීම නම් ඉපදෙන්න කියන්නේ ඇත්තටම මව් කුසට ආපු පළවෙනිම පියවර තියපු දවසේම තමයි අම්මත් එක්ක මේ බැඳීම ඇති වෙන්නේ. ඉතින් ලෝකේ තියෙන ලොකුම බැඳීම තමයි තමන්ගේ මවත් එක්ක තියෙන බැඳීම. ඉතින් අපිට පළවෙනියටම එතකොට අපි ඇති කරගන්න බැඳීම තමයි තමන්ගේ මව. එතකොට දෙවෙනියට කවුද? දෙවෙනියට තමයි අපි ඉතින් දැන් ඔන්න ඉපදිලා ටිකක් වෙලා ගියාට පස්සේ අපිව බලන්නේ කවුද? අපේ තාත්තා නේද? එතකොට අපිට දෙවෙනි බැඳීම වශයෙන් අපේ තාත්තව තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් මේ වගේ අපි මේ ලෝකෙට එනකොට මේ ලෝකෙට පය තියනකොටම ලොකු බැඳීමකින් තමයි පය තියන්නේ. ඒ තමයි මව. ඉතින් මේ බැඳීමෙන් ගැට ගැහුණට පස්සේ අපිට මේ ලෝකේ ජීවත් වෙනකම්ම ජීවිතේ ඉවර කරනකම්ම අපිට එක බැඳීම් හම් වෙනවා නේද? පළවෙනි බැඳීම මව්පිය සෙනෙහස. ඊළඟට අපේ දෙවෙනි බැඳීම මොකක්ද? ඇත්තටම කිව්වොත් අපිට දෙවෙනි බැඳීම තමයි ගුරු පියවරුගේ බැඳීම. ඔයගොල්ලෝ දන්නවා අවුරුදු 4-5 වෙද්දී අපි පෙර පාසල් සමයට එකතු වෙනවා. ඊට පස්සේ අපිට හම්බෙන අනිත් බැඳීම තමයි ගුරු පියවරුන්ගේ බැඳීම. ඊට පස්සේ මොකද්ද අපිට ඇති වෙන බැඳීම? දැන් ඔන්න අපි පෙර පාසලට ඇතුළු වෙනවා. එතනදී අපි පළවෙනියටම අපි ඇඳ බැඳගන්නේ අපේ ගුරුවරු. ඊළඟට අපිට ඇති වෙන බැඳීම තමයි මිතුරු බැඳීම. මොකක්ද මිතුරු බැඳීම? ඒකත් විශේෂ සහෝදර බැඳීම හා සමානවම යන බැඳීමක් තමයි මිතුරු බැඳීම කියන්නේ. ඉතින් ඊට පස්සේ මොකක්ද අපිට ඇති වෙන බැඳීම? අපිට යාළුවෝ හම්බ වෙනවා. ඊට පස්සේ ඔන්න අපි අවුරුදු 16-17 වෙනකොට ඇත්තටම අපි පරිණත වෙනවා. අපි පොඩි කාලේ හිතපු විදිහට නෙවෙයි ලොකු වෙනකොට අවුරුදු 16-17 වෙනකොට අපේ සිතුවිලි මුළු මුනින්ම වෙනස් වෙනවා. එතකොට අවුරුදු 17-18 වෙනකොට අපිට තව බැඳීමක් එකතු වෙනවා. ඒ මොකද්ද? ඒ ආදරයක්. ඒක මොකද්ද? ඒ පිටස්තර පුද්ගලයෙකුගේ ආකර්ෂණයත් සමග බැඳෙන බැඳීමක් ආදරය. ඒ ආදරය තමයි තමන්ගේ විවාහය දක්වා අපි ගෙනියන්නේ. විවාහයෙන් කෙරවල වෙන්නේ ඒ ආදර බැඳීම. ඉතින් අපිට මේ වගේ බැඳීම් ගොඩාක් තියෙනවා. ඉතින් මිනිස්සෙක් වශයෙන් අපිට මේ මනුස්ස ලෝකේ බැඳීම් නැතුව ජීවත් වෙන්න හරිම අමාරුයි කියලා ඔයාලා අහලා ඇතිනේ. ඉතින් ඇත්තටම අපි පාළුවෙන් තනිකමෙන් ගෙවන ජීවිතවලට යම් කිසි බැඳීමක් ලැබුණොත් ඇත්තටම අපි ඒක ලොකු හිතට අපි කියන්නේ අර මොටිවේෂන් එකක් කියලා ඒ වගේ දෙයක් වෙනවා මේ බැඳීමක් කියන එක. ඉතින් අපි කොහොමද මේ අපිට බැඳීම් තියෙන්න ඕනේ. නමුත් අපි කොහොමද මේ බැඳීම් සමානව අරගෙන යන්නේ? අපිට මේ බැඳීම් වල සමානතාවයක් නොතිබුණොත් ඇත්තටම අපි අසරණ වෙනවා. ඒ කොහොමද? ඇත්තටම
මෙහෙමයි. අපි කියන්නකෝ අපි දරුවෙක් බිහි කළාම ඒ දරුවගේ බැඳීම ඇත්තටම අපි මැරෙනකම්ම අපිට නැති කරගන්න බෑ. ඒක ලොකු බැඳීමක්. නමුත් ඒ දරුවා ලොකු වෙලා ඒ දරුවටම කියලා තමන්ගෙම කියලා ආදර බැඳීමක් ඇති කරගත්තට පස්සේ ඇත්තටම දෙමව්පියන් වශයෙන් අපි කොහොමද මේ බැඳීම සාමාන්‍ය විදිහට ඒ දරුවටත් කරදරයක් නොවි ඒ දරුවා විශ්වාස කරලා එන අනිත් දරුවටත් කරදරයක් නොවි ජීවත් වෙන්නේ. අද කාලේ ගත්තහම පවුලක බැඳීම කොයි වගේද කියනවා නම් Tamanගේ එකම පුතා කසාද ජීවිතයට ඇතුල් වුණාට පස්සේ තමන්ගේ පුතා තමන්ගේ ලේලිට දක්වන ආදරය සෙනෙහස දකිද්දි සමහරක් අම්මලා තාත්තලා විශේෂයෙන්ම අම්මලා එතනදී ගොඩක් ලොකු වැරැද්දක් කරනවා. ඒ තමයි ඇත්තටම මේ මව් සෙනෙහසේ හැටි එතන පොඩි ඉරිසියාවක් ඇති වෙනවා. මොකද අවුරුදු පොඩි කාලේ ඉපදිච්ච කාලේ ඉඳලා අවුරුදු 25 26 වෙනකන් තමන්ටම ආදරය කර පුතා තවත් කෙනෙකුට ඒ ආදරේ බෙදනවා කිව්වහම ඇත්තටම අම්මා කෙනෙකුට ඒක ටිකක් දරා ගන්න අමාරුයි. නමුත් අපි වයසට යන්න අපේ දැනුවත් භාවයත් එක්ක අපේ වයස ඉවර වෙන බව අපිට දැනුවත් වෙන්න ඕනේ. අපේ ජීවිතේ ලස්සනම කාලේ ගෙවිලා සාමාන්‍යයෙන් සැඳෑ කාලයක් ගත වෙන බව අපි තේරුම් ගන්නවා. එතකොට අපි කරන්න ඕනේ බැඳීම් ටික අඩු කරන එක. ඉතින් කොහොමද මේ බැඳීම් අඩු කරගන්නේ? ඇත්තටම අපි අපේ ළමයින්ට ඒගොල්ලන්ගේ ලෝකයේ ඒගොල්ලන්ගේ බැඳීම් ශක්තිමත්ව ගෙනියන්න උදව් කරන්න ඕනේ. අපි එයාලගෙන් ටිකෙන් ටික ඈත් වෙලා එයාලා ජීවත් වෙන ලස්සන ලෝකෙ දිහා බලන් ඉන්නයි ඕනේ. ඉතින් එහෙම කරන්නේ කොහොමද? ඇත්තටම මිනිස්සෙක් වශයෙන් හරිම අමාරු දෙයක් මේ බැඳීම නැති වෙච්ච දවසට එතන ලොකු වේදනාවක් ඇති වෙනවා කියන එක තමයි අපි හැමෝම දන්නේ. නමුත් අපි කල්පනා කරන්න ඕනේ අපි මුලින්ම කල්පනා කරොත් අපි බැඳීමක් ඇති වෙන තැන දුකක් ඇති වෙනවා කියන එක තේරුම් ගත්තොත් අපි කවදාවත් බැඳීමට ඇලෙන්නේ නැහැ. අපිට ඕන තරම් බැඳීම් හදාගන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. නමුත් අපි ඇලෙන්න නරකයි. මොකද මේ ඇලීම කියන්නේ? ඇත්තටම අපි ගොඩාක් ආදරය කරන කෙනෙක්ට වෙන කිසිම කෙනෙක්ගේ බලපෑමක් එනවට අපි කැමති නැහැ. නේ? අපි කියනකො අපි ආදරය කරන පිරිමි කෙනෙක්ට නැත්නම් ගෑනු කෙනෙක්ට වෙන පිටස්තර පුද්ගලයෙකුගේ කතාවක් හිනාවක් ඒ වගේ සෞම්‍ය මොනා හරි දෙයක් ලැබුණොත් අපි එතනදී ගැටෙනවා. මේ බැඳීම ඇතුලේ ගැටීමක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට කවදාවත් තමන්ගේ තියෙන මේ ලෝක ස්වභාවය අනුව තමන්ගේ තියෙන බැඳීම හරියාකාරව කරගෙන යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපිට බැඳීම් ඕන තරම් ගොඩක් තියෙන්න පුළුවන්. ඒක මිනිස්යන් වශයෙන් ඒක නැතුව බෑ. නමුත් අපි මේ බැඳීම ප්‍රමාණෙන් තියාගන්න ඕනේ. මොකද මේ ප්‍රමාණය කියන්නේ? ප්‍රමාණය කියන්නේ අපි දැනගෙන වැඩ කරන්න ඕනේ. අපි මොනතරම් ලොකු බැඳීමක බැඳුනත් අපි කවදාම හරි දවසක මේ ලෝකෙන් යන්න ඕනේ තනියම. අපි ඉපදුනේත් තනියම, අපි යන්නේත් තනියම. ඒ යනකොට අපිට මේ බැඳීම කියන දේ අරගෙන යන්න බෑ. එතකොට අපි මොනවද මේ අපි යන වෙලාවට අරන් යන්න පුළුවන්? අපි කරගත්තු හොඳ ටික විතරයි. පින්පව් නේ? එතකොට අපි හොඳට අපිට තේරුම් කරලා දෙන්න ඕනේ අපේ බැඳීම කියන දේ අපිට తాවකාලිකයි. නමුත් අපි යනකොට ගෙනියන්න තියෙන්නේ අපි කරන හොඳ පින්පව් දෙක විතරයි කියන එක. එතකොට අපි කවදාවත් මේ බැඳීමෙන් අපි බඳ ගන්න මිනිසුන්ට හිරිහැරයක් කරදරයක් කරන්න අපිට හිතෙන්නේ නැහැ.
සාමාන්‍ය විදිහට මිනිස්සෙකුට ජීවත් වෙන්න සැනසිලිදායක විදිහට ඉන්න ඉඩ හැරලා අපේ බැඳීම් ටික ටික ලිහිල් කරන්න ඕනේ. අපි වයසට යන්න අපේ බැඳීම් තදට අල්ලගෙන හිටියොත් අපිට කවදාවත් මේ ගමනේ කෙලවරක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටින්නේ මේ බැඳීමක තියෙන වටිනාකමයි මේ බැඳීම තියාගන්න ඕන සීමාවයි දෙක පටලවා ගන්න එපා කියලා. බැඳීමක් තියාගන්න. නමුත් ඇලෙන්න එපා. ඔයාලා මම උදාහරණයක් කියන්නම්. ඔයාලා දරුවෙක් හදනවා. ඔයාලා මහා ලොකු බලාපොරොත්තු ගොඩක් තියාගෙන ඔයාලා දරුවෙක් හදනවා. ඒ දරුවා ඔයාලා බලාපොරොත්තු වෙන ඒ දරුවගෙන් හොඳ අධ්‍යාපනයක්. මේ වගේ ගුරුවරයෙක් එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් ඒ දරුවගේ බලාපොරොත්තුවක් නෙවෙයි. ඒ ඔයාගේ බලාපොරොත්තුවක්. නමුත් සමහර විට ඒ දරුවගේ බලාපොරොත්තුව ඊට වඩා වෙනස් එකක් වෙන්න පුළුවන්. නමුත් දෙමව්පියෝ වශයෙන් අපි මොකද කරන්නේ? අපේ බැඳීම ඉස්සරහට දාගෙන දරුවන්ට ඇත්තටම ලොකු බලපෑමක් කරනවා නේද? ඒක ඇත්තටම නරකයි. එහෙම කරන්න නරකයි. අපේ බැඳීම තියෙනවා නම් අපි ඇත්තටම ආදරේ නම් ඒ දරුවගේ සිතිවිලි වලට අපි ගරු කරනවා. නේ? ඉතින් අපි ඒ දරුවව හැදුවා කියලා අපි මත්තෙම නැහෙන්න ඕනේ කියන එක මං සමාජයේ අනුමත කරන්නේ නැහැ. ඒ දරුවට වෙනමම චරිතයක් මේ ලෝකේ මේ රටේ මේ සමාජයේ වෙනමම බ්‍රෑන්ඩ් එකක් හදාගන්න අපි උදව් කරන්න ඕනේ. අපේ තියෙන පරණ බ්‍රෑන්ඩ් එකට කොටු කරගන්න කවදාවත් හදන්න එපා ළමයි. දරුවන්ගේ ලෝකවල දරුවන්ට නිසි ලෙස සැරිසරන්න අපි ඉඩ දෙන්න ඕනේ. ඉතින් අපි එහෙම බැඳීමක් හදාගෙන අපි ඒ දරුවගේ නොයේකුත් දේවල් බලාපොරොත්තු වෙනවා. එහෙම බලාපොරොත්තු වෙන්න නරකයි. මොකද දරුවෙක්ගේ සිතුම් පැතුම් ළමා කාලයේ වගේ නෙවෙයි තරුණ වියට එනකොට. හැම දෙයක්ම වෙනස් වෙනවා. අපි හිතාගෙන ඉන්නවා අපේ දරුවෝ අපිට සලකයි, අපේ දරුවෝ ගාව මුළු ජීවිත කාලෙම ඉන්න ලැබෙයි. කවදාවත් ඒ වගේ බලාපොරොත්තු තියාගන්න එපා. මම මේ කියන්නේ දරුවෝ වැරදි කියන එක නෙවෙයි. දරුවෝ හරිම හොඳයි, හරිම යහපත්. අපි යහපත් විදියට හැදුවොත් කවදාවත් ඒ දරුවෝ අපිව අතාරින්නේ නැහැ. නමුත් අපි ඒ බලාපොරොත්තුව හිතේ තියාගන්න නරකයි. අපි කවදාවත් දරුවෙක්ගෙන් රැකවරණය බලාපොරොත්තු වෙන්න නරකයි. දරුවෝ දැනගන්න ඕනේ දෙමව්පියෝ රැකවරණය දීලා දෙමව්පියන්ට හදාගන්න. ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් අපි ඒ විදිහට දරුවෝ හදලා අපි ඒ දේවල් බලාපොරොත්තු වුණාම අපිට ඒක නොලැබෙන තැන මොකද වෙන්නේ අපිට? ඇත්තටම දුකක්. ඇත්තටම සැනසීමක් නැහැ. නේ? අපේ දුක සැනසීම නැති වෙන තැන අපේ දරුවන්ටත් ඒ ශාපේ බලපානවා. ඒ නිසා අපි කවදාවත් දරුවන්ගෙන් අයිතු විදිහට බලාපොරොත්තුෙන් දරුවෙක් හදන්න නරකයි. ඒ බැඳීමක් තියාගන්න නරකයි. අපි බැඳීමක් ඇති කරගත්තොත් අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ ඒ බැඳීම අනිවාර්යෙන් කෙලවර වෙන දවසක් තියෙනවා කියලා. ඒ දවසට නිදහසේ ඒ දරුවට යන්න අපි ඉඩ දෙන්න ඕනම බැඳීමක් තමන්ගේ ස්වාමියා, තමන්ගේ මව, තමන්ගේ පියා මේ හැමෝම ඉන්නකම් අපි එක රාමුවකට බැඳීමකින් ඉන්නවා. නමුත් ඒගොල්ලන්ගේ ඒ කාලය ඉවර වෙලා එයාලා අපෙන් ගිය දවසකට ඇත්තටම අපි මේ හදවතෙන් එයාව බැඳලා තියාගන්න නරකයි. නේද? අපේ මගේ මෙයාගේ දේවල් අපි කාටවත් දෙන්නේ නැහැ. එහෙම නරකයි. මොකද ඒ බැඳීම එතනින් අවසන් වුණා නම් ඒක එතනින් ඉවර කරන්න ඕන. නැත්තම් අපිට විශාල දුකක් තමයි ඇති වෙන්නේ. ඉතින් මම ඔයාලට පැහැදිලි කරන්න හදන්නේ අපි බැඳීම් ඇති කරගන්නකොට නිසි අවබෝධයකින් හොඳ දැනුමකින් බැඳීමක් ඇති කරගන්න ඕනේ. අපි කවදාවත් ඒ බැඳීමෙන් මිදෙන්න බැරි නම් කවදාවත් බැඳීමක් ඇති කරගන්න එපා. මොකද අපිට පුළුවන් වෙන්න ඕනේ බැඳීමක් ඇති කරගත්තා වගේම ඒ බැඳීම ලිහිල් කරලා ඒ දෙයින් ගැලවිලා යන්න. ඉතින් මම ඔයාලට කියන්නේ මේ බැඳීම් ගැන තව හිතන්න. තව හොඳට හිතන්න.
මොකද දරුවන්ව අසරණ වෙන තැන් ගොඩයි මේ බැඳීම් නිසා. ඔයාලා ගැට ගහලා දරුවන්ව තියාගන්න එපා. ඒ වගේම තමයි ස්වාමි පුරුෂයාට උනත් කියන්නේ භාර්යාව තමන්ගේම කියලා ගැට ගහලා තියාගන්න ලෑස්ති වෙන්න එපා. එතකොට ඒ පවුලේ ඒ ගැහැණු කෙනාට ඒ ජීවිතේ එපා වෙනවා. ඔයාලා අපි දන්නවා ඔයාලා කොච්චරවත් ආදරයට තමයි ළඟ තියාගන්න හදන්නේ. නමුත් අනිත් කෙනාට ඔයාලගේ ආදරය නෙවෙයි එතනින් පේන්නේ. එයාලට පේන්නේ ඔයාලගේ වදාකාර වදයක් වගේ තමයි එයාලට දැනෙන්නේ. එහෙම දැනුණොත් ඔයාලගේ තියෙන බැඳීමට කිසිම වටිනාකමක් නැතුව යනවා. ඒ නිසා බැඳීම් ආරක්ෂා කරගන්න. ඒ වගේම බැඳීම් වලින් මිදෙන්න හිත ශක්තිමත් කරගන්න. ඒ දෙක තමයි වෙන්න ඕනේ. අපි බැඳීමක් ඇති කරගන්නවා නම් ඒ බැඳීම කවදාම හරි දවසක අපිට අතාරින්න වෙනවා කියන එක හිතට දැනුම් දීලා ඒ බැඳීම ඇති කරගන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ කාරණේ. ඉතින් මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න ආවේ මේ බැඳීම කියන දේ ගැන. මම හිතනවා මේකෙන් ටිකක් හරි ඔයාලට දැනුමක් තියෙන්න ඇති කියලා ගන්න. මම කිව්වේ මේ බැඳීම් හදා ගන්නකොට අපිට දුක නොහිතන විදිහට අපේ ජීවිතයේ අසරණ නොවන විදිහට බැඳීම ශක්තිමත්ව අපි ජීවත් වෙලා ඉන්නකම් පවත්වාගෙන යන විදිහ ගැන තමයි මම ඔයාලට මේ තේරුම් කරලා දුන්නේ. ඉතින් මං හිතනවා මේකෙන් ඔයාලට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා. තව හිතන්න, හොඳට හිතන්න. හිතන්න මම මේ කියපු දේවල් හොඳට හිතන්න. ඇත්ත නේද කියන එක ඔයාලට තේරෙයි. ඉතින් මට තව කාරණාවක් කියන්න තියෙනවා. මම මේ අලුතෙන් දාන වීඩියෝ ඇත්තටම මේ වීඩියෝ ටිකක් අපහැදිලි වෙන්න පුළුවන්. සවුන්ඩ් එක ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. සමහරක් වීඩියෝ වල ඉවර කරන්න නැතුවම පොඩි ප්‍රශ්න නිසා මගින් නතර කරපු වීඩියෝ දෙකක් විතරම තියෙනවා. ඉතින් මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඒ දේවල් වලට මම ඉස්සරහට ඉදිරියට මේ හැම දෙයක්ම හදාගෙන ඔයාලත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මගේ අතින් වෙන මේ කනගාටුදායක දේවල් වලට ඇත්තටම සමාව වෙන්න. පළවෙනි පාරට මම මේ කරන වැඩසටහන් නිසා පොඩ්ඩක් අසීරුතාවයකටපත් වෙනවා. ඉතින් මට තියෙන සම්පත් දායකත්වයත් එක්ක ටිකක් අමාරු ගතියක් තියෙන්නේ. නමුත් ඕගොල්ලන්ට මම හැම වෙලේම ලස්සන හොඳ වීඩියෝ එකක් දෙන්න තමයි හිතෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් අදට මම මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. බුදු සරණයි, දෙවි පිහිටයි. ඒ වගේම විශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව හැමදාම ඔයාලට ලැබෙන්න ඕනේ. එහෙනම් මම ගිහින් එන්නම්. සුබ දවසක්.